සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එක ඉතාලි භාෂාවේ අලුත් වචන ඉගෙන ගන්න අයට මමත් මගේ දරුවන්ගේ පොත්පත් වලින් අලුත් වචන දවස ගානෙම ඉගෙන ගන්නවා. ඇත්තටම ගොඩාක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න යාළගෙන්. මේක දෙවන ශ්‍රේණියේ පොතක්. අපි බලමු දවසේ කාලයන් La giornata කියලා කියන්නේ ඉතාලියෙන්. දවසේ කාලයන් කොහොමද ඉතාලි භාෂාවේ වචන වලින් හඳුන්වන්නේ කියලා. Alba හිරු උදාවන වෙලාව, mattino උදෑසන, ඊළඟ වචනේ mezzogiorno දහවල් 12ට අපි කියන්නේ mezzogiorno කියලා. pomeriggio පස්වරු කාලය, tramonto හිරු බැස යන වෙලාව. අපි ඉතාලි භාෂාවෙන් හඳුන්වනවා tramonto කියලා. sera සන්ධ්‍යා කාලය. ඒ වගේම notte රාත්‍රී කාලය. මම මේ වචන වෙනම පොතක ලියා ගන්නවා. එතකොට මට මතක හිටින සම්භාවිතාව වැඩි. අනිත් අයට ඉතින් ඒ තමන්ට ආවේනික ක්‍රම තියෙන්න පුළුවන්. මම කරන්නේ පොතක ලියා ගන්නවා. La giornata දවසේ කාලයන්. Alba mattino mezzogiorno pomeriggio tramonto sera notte alba කියලා කියන්නේ අලුයම කාලයට. උදෑසන 4ත් 6ත් අතර කාලයට අපි අලුයම කියනවා. ඉතාලි වචනේ alba. mattino උදෑසන 6ත් දවල් 12ත් අතර කාලයට අපි කියනවා mattino කියලා. mezzogiorno මධ්‍යහ්නයට දවල් 12ට. pomeriggio පස්වරුවට 12ත් 6ත් අතර කාලය අපි pomeriggio කියලා හඳුන්වනවා. tramonto කියලා කියන්නේ හිරු බැස යන වෙලාව. sera කියලා කියන්නේ සන්ධ්‍යා කාලයට 7:00 පස්සේ සවස 7:00 පස්සේ රෑ 11 විතර වෙනකන් sera කියලා හඳුන්වනවා. notte රාත්‍රී කාලයට. මම ඒත් එකම ඉංග්‍රීසි වචනෙත් ලියා ගන්නවා. මොකද ඉංග්‍රීසි කියන්නේත් අනිවාර්යෙන් වැදගත් භාෂාවක් නිසා. අපි alba අලුයම ඉංග්‍රීසියෙන් අපි හඳුන්වනවා dawn කියලා. mattino උදෑසන morning, mezzogiorno මධ්‍යහ්න, noon එහෙම නැත්නම් midday කියලා කියන්න පුළුවන්. pomeriggio පස්වරුව, afternoon, tramonto හිරු බැස යාම අපි ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් sunset කියලා. sera සන්ධ්‍යා කාලය. evening කියලා කියනවා. notte රාත්‍රී කාලය night කියලා කියනවා. මම මේ ටික ලියාගන්නේ මට ඉංග්‍රීසි වචන අමතක වෙන නිසා. මේකත් එක්කම මම ඉංග්‍රීසි වචනත් ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒකත් එක්කම මෙහි ඉතාලියේ ගොඩක් වෙලාවට දවස් ගානෙම භාවිතා වෙන වචන තමයි ඊළඟට මම ලියන්නේ. buongiorno උදෑසනට එහෙම නැත්නම් දවස පුරාම buongiorno කියන වචනේ අපි භාවිතා කරනවා මෙහි ඉතාලියේ. ඒ වගේම buon pomeriggio කියලා කියනවා
දවල් 2න් පස්සේ හවස 5 විතර වෙනකන් කාලයට බොන් පොමේරිජ්ජෝ කියලා කියන්න පුළුවන්. නමුත් ඒ වචනේ ගොඩක් දුරට සමහර අය භාවිතා කරනවා, සමහර අය ප්‍රදේශවල භාවිතා වෙන්නේ නැහැ. ගොඩක් දුරට බොනසේරා කියන වචනේ තමයි, බොන්ජෝර්නෝ එහෙම නැත්නම් බොනසේරා කියන වචනේ තමයි වැඩිපුර ඇහෙන්නේ. නමුත් කලාතුරකින් සමහර අය බොන් පොමේරිජ්ජෝ කියලා කියනවා මට ඇහිලා තියෙනවා. ඉතින් ඒ නිසා බොන් පොමේරිජ්ජෝ කියන වචනයත් භාවිතා වෙනවා. ඊළඟ වචනේ බොනසේරා. බොනසේරා කියන වචනේ ගොඩක් දුරට හවස 6න් පස්සේ ඉතාලියේ නිතර භාවිතා වෙන වචනයක්. සුබ සන්ධ්‍යාවක් කියලා හඳුන්වන්න පුළුවන් බොනසේරා කියන වචනේ සිංහල තේරුම. ඊළඟ වචනේ තමයි බුවනනොත්තේ. සාමාන්‍යයෙන් බොනනොත්තේ කියන වචනය රාත්‍රී නිින්දට පෙර හෝ එහෙමත් නැත්නම් රාත්‍රියේ අවසන් වරට සමු ගන්නකොට අපි බොනනොත්තේ කියලා කියනවා. තව කෙනෙක්ට සමු දෙනකොට බොනනොත්තේ කියලා සමු දෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ වචන ටික මේ විදිහට තමයි ඉතාලියේ භාවිතා වෙන්නේ. මේ මං ඉගෙන ගන්න විදිය. ඉතින් ඒක තව කෙනෙක් එක්ක බෙදා ගන්න හිතුවා. තව කෙනෙක්ට ප්‍රයෝජනක් වෙයි කියලා. හැමෝටම සුබ දවසක්.